Amen.
සමිදානිනී කරුණා කරමැනව ක්‍රිස්තුනී කරුණා කරමැනව සමිදානිනී කරුණා කරමැනව
දිනපතා සහනාධාර දීමේදී ඔවුන්ගේ වැන්දඹුවන් නොසලකා හඳු ලබතියයි ඔහු කීය. එවිට 12 දෙනා ගෝල සමූහය රැස් කරවා අප දහම් දේශනා කිරීම අතපසු කොට සහනාධාර කටයුතු වල යෙදී සිටි කිසිසේත් නොසුදුසු නැත. එබැවින් සහෝදරයනි, මේ තාතුරට පත් කරන පිණිස යහපත් යැයි පිළිගත් එසේම ශුද්ධාත්මයන්ගෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ සත්‍යෙකු ඔබ අතරින් තෝරා ගන්න. ඉන්පසු අප යාඥාවෙන්ද ධර්ම දේශනාවෙන්ද නියුක්තව සිටිනුයේ කීය. මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූහ. එවිට ඔහු ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේපන්ද, ඔහු සමග පිලිප්ද, ප්‍රොකේවස්ද, නිකෝර්ද, තිමෝන්ද, පර්මේස්ද, ජුදෙව් ආගමට හැරුණු අන්තිෝකියේ නිකොලස්ද තෝරාගත්හ. ඔහු මේ අය අපොස්තලවරුන් වෙත ඉදිරිපත් කළහ. අපොස්තලවරු යාඥා කොට ඔවුන් මත අත්දැකූහ. තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිර ගියේය. ජෙරුසලමේ ගෝලයන්ගේ ගණන බොහෝසේ වැඩි විය. පූජකයාන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ල පිළිගත්හ. දේව වාක්‍යයේසේය. පිළිතුරු ගිය. සමිඳුනි, ඔබ වහන්සේගේ කරුණාව අප කෙරෙහි වේවා. දමිතුනි, හිමිතුමන් කෙරෙහි ප්‍රීති සන්තෝෂ වන්න. ප්‍රශංසාව අවංක අයට නොහොබිනා දෙකි. වීණාව වයා හිමිතුමන් පසසන්න. තත්දසයේ වීණාවගෙන එතුමන්ට පැස්සුම් ගීත ගයන්න. සමිඳුන්ගේ වචනය අවංකය. එතුමන්ගේ ක්‍රියා සියල්ලක්ම විශ්වාසශීලීය. දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රියය. මහ පොළොව හිමිතුමන්ගේ කරුණාවෙන් පිරී ඇත. දේව භක්තිය ඇත්තෙනි, දේව කරුණාව පතන්න. මරණයෙන් ගලවන පිණිසද, දුක්ඛයෙන් දුරු කරන පිණිසද, දිවි රක්නා පිණිසද එතුමානෝ දිවසින් බලන සේක. දෙවන ප්‍රකාශනය සුදු පේරුතුමන් විසින් ලේලද පළවෙනි වසනෙන් ගත් කොටසකි. ඔබ වනාහි තෝරා ගන්නා ලද ජනතාවගේ රාජකීය පූජක පිරිසකි. මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අනන්ත ජීවමාන ගලක් වැනි උන්වහන්සේට පැමිණෙනවා. අධ්‍යාත්මික ගෘහයක් ගොඩනගන ලෙස උපජීවමාන ගල්ෙන් උන්වහන්සේට පැමිණෙනවා. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේට ප්‍රසන්න අධ්‍යාත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන. එබැවින් බලන්න තෝරාගත් ඉතාලි කොනේ ප්‍රධානක සියොන් පිටබෙන උන්වහන්සේ අදහනා ලැජ්ජාවට නොපෙනෙන්නේ යයි ශුද්ධ නිවේදී කියා ඇත. එබැවින් ඒ ගලෙහි වටිනාකමක් ඇත්තේ අදහන උදෙසාය. ඒ නොඅදහන අයට ගෙවල් සාදන්න ප්‍රතික්ෂේප කර ගන්න කොනේ ප්‍රධාන ගලවිය. තවද එය පැකිද වැටෙන පිණිස ගලත් බාධා වන පිණිස පරාක්තයක් වූ ඇත. මන්ද වචනයට අකීකරුවමින් පැකිලෙමි. එවුන්ට නියමිත දේවිය. ඒ අන්ධකාරයේ සුවකීය විස්මපත් ආලෝකයට ඔබ ගැදවා දැන් වහන්සේ මහිමාන්විත ක්‍රියාදාන පිණිස ඔබ වනාහි තෝරාගත් වාක්‍යයන්ද රාජකීය පූජක පෙරත් ශුද්ධ ජාතියක්ද දෙවියන් වහන්සේ සතු සෙනගත් වන්නාහුය. දේවාක්‍යයේසේ දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපවත් ජනතාව Hallelujah, Samidunke. Hallelujah, Samidunke. Hallelujah, Hallelujah, Samidunke.
ස්වාමීන් වහන්සේ වදාළසේක. Hallelujah, Samidunte. Hallelujah, Samidunte. Hallelujah, Samidunte. ස්වාමීන් වහන්සේගේ වචනේ ලෝකයේ ජාතකයේ ප්‍රකාශ කරන මත හැකියන පිණිස මාගේ හෘදයද දෙතොලද පරිසර කරනවා. ස්වාමීන් වහන්සේව සමග වනසේක්වා. මේ චේතක ජවන් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේ ඔබේ සිත් නොකලඹේවා. දෙවියන් වහන්සේව අදහ ගන්න මාදා අදහ ගන්න. මාගේ පියාණන් වහන්සේගේ නිවාසයේ බොහෝ වාසස්ථාන ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම්ද. ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි. මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවතෙන්නේ. මා යන ස්ථානයට මාර්ගය ඔබ දන්නෝයයි වදාළසේ. එවිට තෝමස් කතා කළ ස්වාමීනි ඔබ වහන්සේ කොතැනට වඩිනසේකයි අපි නොදැනිමු. එසේනම් මාර්ගය දැනගන්නේ කෙසේදයි ඇසීය. ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙමි. මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපෙමිණෙන්නේ නොය. ඔබ මා හඳුනන ඕනම් මාගේ පියාණන් වහන්සේ හඳුනන නොය. මෙතෙන් පටන් ඔබ උන්වහන්සේ හඳුනන නොය. උන්වහන්සේ දැක ඇතැයි වදාළසේ. එවිට පිළිප් කතාවට ස්වාමීනි පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මෙලව එය අපට හොඳටම ඇතැයි උන්වහන්සේට කිව්වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙමින් පිළිප් මෙපමණ කලක් මා ඔබ සමග විසිරුණාමද තවමත් ඔබ මා හඳුනන්නේ නැද්ද? මා දුක කැමැත්තේ පියාණන් වහන්සේ දුක වේද? එසේනම් පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මෙලවයි ඔබ කියන්නේ කෙසේද? මා පියාණන් වහන්සේ තුළද පියාණන් වහන්සේ මා තුළද සිටින බව ඔබ විශ්වාස නොකරන්නේද? මා ඔබට බදාරන වචන මාගේ අධිකාරී බලයෙන් නොවදාරන. පියාණන් වහන්සේම මා තුළ වැඩ වසමින් ස්වකීය ක්‍රියා ඉටු කරනසේක. මා පියාණන් වහන්සේ තුළද පියාණන් වහන්සේ මා තුළද සිටින බව මාගේ වචනය විශ්වාස කරා. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාවත් මා විශ්වාස කරා. ඒකාන්තයෙන්ම මම එසේ ඔබට කියමි. මා අදහ ගන්නා මා කරන ක්‍රියාද කරන්නේය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේය වදාළසේ. විසුද්ධාන්තයේ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පෞද්ගල කියවා කිසිතුමන්ගල මාපියාණන් සහෝදර සහෝදරියනි අද අපි සුදෝ දුසේ මරිතුමාගේ මංගල්‍ය පවත්වන මේ පළවෙනිදාට සිදු කරන්න තිබේ. ඒ නිසා මම කල්පනා කළා සුදෝ දුසේ තුමා ගැන ඔබ සමග මෙහි කරන්නට. අද සුවිශේෂය අද දින ඒ මංගල්‍යයටම ගැලපෙනවා. මම සහෝදරවනි සාන්තවරයන් අතර අති විශේෂ සාන්තවරයෙක් තමයි සුදෝ දුසේ තුමා. වෙන කිසිම සාන්තවරයෙකුට සමාන කරන්නට බැරි අති ශ්‍රේෂ්ඨ ඉහළම සාන්තවරයෙක්. එයි ජේසුගේ සොරකී පියා මරියතුමගේ රැකවල් ස්වාමි පුරුෂයා. ඊට වඩා සාන්තවරයෙක් කොහෙද? ඒවත් සුදෝ දුසේ තුමා ගැන සුදෝ බයිබලයේ සුදෝ ලියවිලේ සඳහන් වන්නේ තාම කෙටි එක වාක්‍යයක්. මතේ තුමාගේ සුවිශේෂයේ පළවන පරිච්ඡේදයේ 19 වන වගන්තියේ පමණයි උන්වහන්සේ ගැන සඳහන් වන්නේ. ඒ සඳහන් වෙනවා
එගේ ස්වාමි පුරුෂයාවන ජෝසප් සත්පුරුෂයෙකු බැවින් ඇය ප්‍රසිද්ධියෙන් නින්දාමට නොකුමනවන අදහසින් රාසිනයට අත්හැර දමන්නට සිතාගත්තා. එගේ ස්වාමි පුරුෂයාවන ජෝසප් සත්පුරුෂයෙක් just person එක වාක්‍යයයි උන්වහන්සේ ගැන සඳහන්. ඒ වාක්‍යයෙන්ම උන්වහන්සේ ගැන පිටු ගණනාවක් කියන්න පුළුවන්. පිටු ගණනාවක් කියවෙන්නට ඕනේ උන්වහන්සේ. ඒ වාක්‍ය ප්‍රමාණවත්. සත්පුරුෂයෙක් කියන්නේ සම්පූර්ණ පුද්ගලයෙක්. කිසිම වරදක් පාපයක් නැහැ. ඊටාම සත්පුරුෂයෙක් කියලා. ඒ සියලුම ගුණාංග අඩංගු වෙනවා. සත්පුරුෂයෙක් කියපුවාම උන්වහන්සේ ගැන පිටු ගණනාවක් කියනවා. බලන්න සුදෝ යුසේ වාස්තුවිතුමා අපගේ ශ්‍රී ලංකාවේ අපෝස්තලවරයාණන් උන්වහන්සේගේ නාමය ගන්නේ. උන්වහන්සේගේ නාම සාන්තුවරයා වන්නේ සුදෝ යුසේ වාස්තුවිතුමා සුදෝ යුසේ කියන නම උන්වහන්සේ ගන්න. උන්වහන්සේ සුදෝ යුසේතුමාට පුදුමාකාර ආදරයක් භක්තියක් තිබුණා. බලන්න දිව්‍ය සත්ප්‍රසාදය කියන වචනය අපි අර පොඩි විග්‍රහයක් දෙදුණා. මේ වචනේ අපිට දෙන්නේ ජාකෝමි ගොන්සාල්වෙස් තුමා. උන්වහන්සේ ගෝව ජාතික භාෂා විශාරදේ සිංහල දෙමළ කතෝලික සාහිත්‍යයේ පියායන බිරුදාවලියෙන් ආමන්ත්‍රණය කළා. උන්වහන්සේ අපිට සිංහල භාෂාව පෝෂණය කරන වචන ගණනාවක් දෙනවා. ඒ නිසායි මේ බයිබලය සිංහල භාෂාවට හරවන්නට පුළුවන් වෙන්නේ. ඒකයි අර පරමණ්ඩලයේ නම වගේ මේ නාට්‍ය සියල්ලම උන්වහන්සේ තමයි අපට දායාද කරන්නේ. මේ සිංහල භාෂාවට හරවන්නට උන්වහන්සේ දායක වෙලා තියෙනවා පූජ්‍ය පඬිවර ජාකෝමේ ගොන්සාල්වෙස් කියලා. උන්වහන්සේ තමයි මේ දිව්‍ය සත්ප්‍රසාදය කියන වචනය අපට දෙන්නේ. ඊට කලින් මේ වචනයක් තිබුණේ නැහැ. උන්වහන්සේ 1705 අගෝස්තු 31 වෙනිදා ලංකාවට එන්නේ තමයි ධර්ම දූත තේක්මල්ලා අප දෙනෙක් සමග. උන්වහන්සේ ලංකාවට එදී වයස අවුරුදු 30යි. ගෝවේ උසස් විශ්වවිද්‍යාලයක මහාචාර්ය පදවිය ලබලා තිබුණේ. ඒක පැත්තකට දාලා යුසේ වාස්තුවිතුමාගේ ආරාධනය මත ලංකාවට එනවා. දෙමළ සිංහල භාෂාවන් පරතරයටම ඉගෙන ගන්නවා. පොත් ගණනාවක් කියනවා. පොත් 44ක් කියනවා. සිංහල භාෂාවෙන් පොත් 22ක්. දෙමළ භාෂාවෙන් පොත් කියනවා 15ක්. පෘතුගීසි භාෂාවෙන් පොත් 5ක් කියනවා. ලන්දේසි භාෂාවෙන් එක පොතක් කියනවා. පසංසා ලතෝනි උන්වහන්සේ තමයි අපට දායාද කරන්නේ. උන්වහන්සේ ගැන කියන්නට ගියොත් පැය ගානක් උන්වහන්සේ ගැන කතා කරන්න. ඒකනේ මේ දිව්‍ය සත්ප්‍රසාදය කියන වචනේ උන්වහන්සේ අපට දෙනවා බලන්න මොනතරම් ගැඹුරු වචනයක්ද. දිව්‍ය කියලා කියන්නේ දිවිහිටි දේව, සත් කියලා කියන්නේ සම්පූර්ණ. අනේකයි මට ගෙනහර දක්වන්නට ඕන මේ සත්. ප්‍රසාද කියලා කියන්නේ දීමනා. දිව්‍ය සත් ප්‍රසාද. මේ වචන තුනෙන් තමයි මේ දිව්‍ය සත්ප්‍රසාදය කියන වචනේ හැදෙන්නේ. ඒකට ඒකේ තියෙන මොකක්ද? දෙවියන් වහන්සේ අපිට දෙන්න පුළුවන් සම්පූර්ණ දීමනා අඩංගු සක්‍රමේතුව දිව්‍ය සත්ප්‍රසාදයයි. අනේක තමයි තේරුම වන්නේ. ඊට වඩා දෙයක් නැහැ. ඒකයි දෙවන වතිකාන් මන්ත්‍රණ සභාව කියන්නේ Eucharist is the source and summit of the Christian life. දිව්‍ය සත්ප්‍රසාදය කතෝලික අපගේ මුදුන් මල් කඩයි කියලා කියන්නේ. උඩ සත් කියලා කියපුවම දිව්‍ය සත්ප්‍රසාදයේ සියලුම දීමනා බලය අඩංගු සක්‍රමේතුව. ඒකයි මට එතන කියන්න ඕන. මපියන්තර සහෝදරවරුනි සුදෝ යුසේතුමාව නම් වලින් ආමන්ත්‍රණය කරන උන්වහන්සේට බොහෝ නම් පටගැනෙනවා. සුදෝ සභාවේ ආරක්ෂකයා කියලා කියනවා. The patron saint of the Holy Catholic Church. සුදෝ සභාවේ ආරක්ෂක. සුදෝ ඒ වගේම පවුලේ ආරක්ෂකයා.
the patron saint of the family. ඒ වගේම සුබ මරණයේ සාන්තුවරයා. The patron saint of happy death. එයි අපි සුබ මරණයේ එයි. උන්වහන්සේ වයස අවුරුදු 47 දී පමණ තමයි උන්වහන්සේ ස්වර්ගස්ථ වෙන්නේ කියලා සඳහන් වෙනවා. අපි මේ මංගල්‍යය පවත්වන්නේ මාර්තු 19 වෙනිදා. තුන්වන සතවර්ෂයේ ඉඳලා පැවැත්වෙන මංගල්‍යය. මාර්තු 19 ඔබ පවත්වන්නට ඇති. ඒ පවත්වන්නේ දුසේ මුනිතුමාගේ ස්වර්ගස්ථ මංගල්‍යය මාර්තු 19. මේ පළවෙනිදා මංගල් පවත්වන්නේ කම්කරු දුසේතුමාගේ මංගල්‍යය. එය හඳුන්වන්නේ නැතකදී අර කියපු සිද්ධිය මුල් කොට කියන්නේ 1955. මෙන්න කම්කරුවන්ගේ ආදර්ශය මොඩල් එක. එතකොට මාපියාද සහෝදරවනි, එතකොට සුබ මරණේ සාන්තුවරයා උන්වහන්සේ ස්වර්ගස්ථ වෙන්නේ මරියතුමී සහ ජේසුගේ ගැති. ඊට වඩා වාසනාවක් භාග්‍යයක් තියනවාද? මේ ලෝකේ කවදේ වාසනාව ලබන්නේ වෙනම සාන්තුවරයෙක්වත් වෙන කිසි කෙනෙක්වත් මොන ප්‍රාණ පරිත්‍යාගයේ කෙනෙක්වත් ඒ වාසනාව ලබන්නේ සුදෝ දුසේ මුනිතුමා පමණයි. අනේ නිසායි උන්වහන්සේට යාඥා කරන්නේ සුබ මරණයක් උදෙසා යාඥා කරන්නේ. ඒ වගේම සුදෝ දුසේ මුනිතුමාට දේව පණිවිඩ ලැබුණේ සිහිනේ. සෑම පණිවිඩයක්ම ලැබෙන්නේ සිහිනෙන් උන්වහන්සේට. බලන්න මතේතුමාගේ සුවිශේෂයේ පළවන පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ සඳහන් උන්වහන්සේ කල්පනා කරමින් ඉන්නවා. මට මොහොතකට ඉස්සර කලින් කියවා මරියතුමී යඥනේ සිටින බව දකින්නවා. නින්දාවට පමුණුවන්නේ නැතුව රාසින් අත්හරින්නට තිබුණා. සත්පුරුෂේ කලබල වෙන්නේ නැහැ. වෙල්ලෙන් ඇදලා දැම්මේ නැහැ. ගහලා දැම්මේ නැහැ. එළවලා දැම්මේ නැහැ. අපගේ ගම්වල අපගේ රටවල් වල වෙනවා වගේ පිටියෙන් ඇදලා දැම්මේ නැහැ. මරා දැම්මේ. පැත්තකට වෙලා කල්පනා කරුවා නින්දාවට පමුණුවන්නේ නැතුව ඔබ දන්නවා පුරුෂයෙක් නැතුව ගැටගත් කෙනෙකුට වෙන නීතිය ප්‍රසිද්ධියේ ගල්කසාමරාලා නිසා උන්වහන්සේ කල්පනා මොනතරම් සත්පුරුෂ භාවයක් තිබුණාද? සත්පුරුෂයෙක් නොවේද? අනිමෝගේ තමයි අර දේව දූතයා උන්වහන්සේ දක්ෂිණ වෙලා කියනවා මරියාමන් සරණ පාවා ගන්නට බිය නොවන්න, ඇය සුද්ධාත්ම බලයෙන් ගැටිය නැතේ. උන්වහන්සේ ඇයට දාව පුතකෝ බිහි කරන්නීය. පොට යේසුස් යන නාමයේ තවන්නේ කියලා ගාබ්‍රියෙල් දෙවියා. නැවත අපි දකින්නවා මතේතුමාගේ සුවිශේෂයේ පළවන පරිච්ඡේදයේ 13 වන වගන්තියේ අර බිලිඳුන්න මරනවා. අර රජතුන් කට්ටුව ඇවිල්ලා හෙරෝදස් රජුගෙන් විමසලා යනවා. නැවත හෙරෝදස් රජු ළඟට එන්නේ කෝප වෙනවා. ඇයි ඇවිල්ලා අහන්නේ ඊශ්‍රායලයේ රජවරුන් ඒ ස්ථානයේ කොතනද? ඊශ්‍රායලයේ රජව උපන් කුමාරයා කොතනද? හෙරෝදස් බය වෙනවා. ඔබ මරලා ඒ ජේසු පිටිනා කවදා හරි රජකම ගනී. ඒ රජතුන් කට්ටුව නැවත ආවේ නැහැ. ඒ නිසා කෝප වෙනවා. අවුරුදු දෙකට අඩු සියලුම පිරිමි දරුවන් මරා දාන අනකර. එදා කුඩා අවුරුදු දෙකට අඩු පිරිමි දරුවන් 50 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මරා දැමුවා කියලා තමයි සඳහන් වන්නේ. අනේ මොහොතේ දේවදූතයා නැවත රාත්‍රියේ දර්ශනය වෙනවා. මිසර දේශයට පලා යන්න හෙරෝදස් රජු කුපිට වෙලා දරුවන් මරනවා. යේසුව මරන්නට කුමන්ත්‍රණය කරනවා. දුසේතුමා ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ඒකයි උන්වහන්සේ තුළ තිබුණු ලක්ෂණය. ඒ සඳහා සූදානම් වෙන්නට මුදල් හදා සැලසුම් කළේ නැහැ. රාත්‍රියේම සූදානම් වෙනවා. කියපු හැටිම ක්ෂණිකව යේසු බිරිඳම මරියතුමියව අරගෙන මිසර දේශයට අරගෙන යනවා. ඔටුවගේ පිටේ මම හිතන්නේ පැය ගාන යන්නට ඇති. අපි සුදෝ දේශයට ගිහිල්ලා අපි ඊජිප්තු දේශයට ගියා. ඒ සුදෝ පවුල හැංගිලා හිටපු තැන අද විශාල පල්ලියක් හදලා තිබෙනවා. අපි ගියේ බස් එකේ අද සුවාසල කියනවා. අද සුවාසල කපලා ඉඳලා ඒකේ නැවට බස් එකට දාලා ඒ
නැවත බස් එක දාලා ඊට පස්සේ යනවා. පැය 5කින් 6කින් හෝ 10කින් ඉක්මනින් යනවා. මම කල්පනා කළා මේ කාන්තාරේ මේ සුදෝ පවුල කොහොමද ගියේ කියලා. එක්තරා ස්ථානයක තියෙනවා ග්‍රොටෝ එකක් තියෙනවා. ඒක කියනවා මිස් ග්‍රොටෝ අර දේවමෑණියෝ කිරි බින්දුවක් නැති වැටිලා ඒ ගුහාවම තනිකරම සුදු පාට දරුවන් නැති අය ඒ සුදු පාට ඒ දේ අරගෙන දිය කරලා බොනවා දරුවන් දෙවියන් බා. එතන මිල්කි ග්‍රොටෝ කියලා. අනිත් සේරම තැන්වල ඒ වගේ තැනක් නෑ. මේ ස්ථානයේ ප්‍රමාණ කිරි පාටයි. එතකොට මාපියාදල සහෝදරවරුනි අන්න ඒ වගේ මිසරයට පලා යනවා. අන්න දෙවන අවස්ථාව, තුන්වන අවස්ථාව හෙරෝස් රජුව මරණයට පත් වුණාට පස්සේ මතේතුමාගේ සුවිශේෂයේ දෙවන පරිච්ඡේදයේ 4 වන වගන්තියේ සඳහන් වෙන අන්න හෙරෝස් මරුණා. නැවත ඊශ්‍රායලයට රැගෙන යන්න මිසරේ ඉදිරියේ ඉඳලා නැවත මිසරයට රැගෙන යනවා. දේවමෑණියන්ව යේසුස් පිළිඳුවා. ඔන්න නැවත ඒ ආරාවුස් කියන රජ ඉන්නේ අධිරාජ්‍යයේ ඔවුන්ට නපුරු පූර පුද්ගලයෙක්. ඒ නිසා ඊශ්‍රායලයට යන්නේ නැතුව ගලීල ප්‍රදේශයේ නාසරෙත් වලට යන්නේ කියලා ඔන්න සීනිය දර්ශනය වෙලා කියනවා. ඒ සඳහන් වෙනවා මතේතුමාගේ සුවිශේෂයේ 21 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ. ඔන්න නැවත 4 වෙනි වතාවට සීනිය දර්ශනය වෙලා පණිවිඩය දෙනවා. ගලීලේ නාසරෙත් නුවරට යන්නන්න. ඒකට මේ අනුව දකිද්දී අප දකිනවා මාපියාදල සහෝදරවනි යුසේතුමාට දේව පණිවිඩය ලැබෙන්නේ සිහිනේ. ඒ නිසාම මෑතකදී ස්වර්ගස්ථෝ ෆ්‍රැන්සිස් පාපවන්සේ උන්වහන්සේට ටයිටල් එකක් දෙනවා. සිහින දකින සුදෝ යුසේ මුනිතුමා dreaming Saint Joseph. සාමාන්‍ය sleeping Saint Joseph කියලා කියනවා. නමුත් වඩා සිහින දකින සුදෝ යුසේතුමාට තුමට උන්වහන්සේ කියනවා ලොකු ප්‍රශ්නයක් උන්වහන්සේට තියෙදී යම් ආකාරයේ ගැටලුවක් උන්වහන්සේට තියෙදී උන්වහන්සේ ඒ පොලේක ලියලා ඔබ දැකලා ඇති මේ ප්‍රතිමාව සිහින දකින යුසේතුමාගේ ප්‍රතිමාව අර නිදන ආකාරයෙන් උන්වහන්සේගේ ගැටලුව ලියලා ඒ ප්‍රතිමාව යට තියනවා කියලා. ඊට පස්සේ උදේ වෙද්දී උන්වහන්සේට විසඳුම ලැබෙනවා. උන්වහන්සේ තමයි. අනේ නිසාම මේ භක්තිය ප්‍රසිද්ධ වෙනවා. ලෝකේ මා එකට හිටියේ වෙන්නපුව මීසමේ සුදෝ යුසේතුමාට කැපකර තිබෙන දේවස්ථානයේ මීසාංශයක පියතුමා වශයෙන්. එනන්නතුව අපි වෙන්නපුවේ සුදෝ යුසේතුමාගේ ඒ සිහින දකින ප්‍රතිමාව අඩි 5ක පමණ විශාල ප්‍රතිමාවක් අපි රැගෙන ඇවිල්ලා ස්ථාපිත කරනවා. වඩුමඩුවක් ආකාරයෙන් ලස්සනට හදලා තියෙනවා. නුවාණයක් පටන් ගන්නවා සුදෝ සිහින දකින යුසේතුමාගේ නුවාණය සෑම සඳුදාම කැප කරලා තියෙන්නේ සුදෝ යුසේතුමාට අපි දන්නවා. වැඩ කරන දවසක් වැඩ කරන ආරාධනා දිනේ සඳුදා දිනේ ලබන උදේ 6 සඳුදා දින දිව්‍ය පූජාව පැවැත්වෙනවා. විශාල සෙනඟක් වෙනවා 200 300ක්. ඒ වගේම ප්‍රතිමා වාසය යාත්‍රා කරලා ඊදී ඒ ප්‍රතිමාව යට තබන එන්නම ජනතාව වැඩි වෙනවා. ඒකට මාපියාදල සහෝදරනේ නිසාම තමයි උන්වහන්සේට සිහින දකින එම නැත්නම් සිහින දකින යුසේතුමා කියලා හඳුන්වන්නේ ප්‍රතිමාව දැන් ප්‍රසිද්ධයි. මම කියන්නේ පොහොය දෙනෝගේ නිවසවල තිබුණාමද. ඒ වගේම මාපියාදල සමේ සුදෝ යුසේතුමා සම්බන්ධ ප්‍රාතිහාර්යයන් රාශියක් වෙලා තියෙනවා. ඔබ දෙනෙක් දන්නේ නැහැ. අන්තෝනි මුනිතුමා ගැන අනිත් මුනිවරුන් ගැන දන්නවා. නමුත් යුසේතුමා ගැන දන්නේ බොහොම අල්පව. උන්වහන්සේ සම්බන්ධව ලියුණු ප්‍රාතිහාර්යයන් රාශියක් ගරු චුනබෙල් කොන්ස්ටන්ට් පියතුමා නිර්මාණය කරන උන්වහන්සේ ප්‍රංශ ජාතික පියතුමෙක්. උන්වහන්සේ තමයි ඒ වෙන්නපුව මීසම ගොඩනගන්නේ මීසමේ දේවස්ථානය හදන්නේ 1861 ආරම්භ කරනවා. 1881 නිමාවටපත් කරන උන්වහන්සේ තමයි
උන්වහන්සේ සිංහල දෙමළ භාෂාවන් ඉගෙනගෙන ගීතිකා රාශියක් උන්වහන්සේ නිර්මාණය කරනවා. ගරු චුනබෙල් කොන්ස්ටන්ට් පියතුමා අවුරුදු 96ක් ආයු වලදා ලංකාවේම මිය යනවා. උන්වහන්සේගේ ශාරීරික වෙන්නපුව දේවස්ථානයේ ඇතුළත බොම්බදාන කරලා තිබෙනවා. උන්වහන්සේ තමයි අපේ ස්පීන්තු සාන්තු කියන ගීතිකාව නිර්මාණය කරන්නේ. ස්පීන්තු සාන්තු කියන ගීතිකාව. පරලෝකයේ මන්නාවනී කියන ගීතිකාව නිර්මාණය කරන්නේ උන්වහන්සේ. සන් සෙබස්තියන් මුනිතුමේ කියන ඒ ලස්සන ගීතිකා මේ වගේ ගීතිකා 60-70ක් උන්වහන්සේ නිර්මාණය කරනවා. ඒ වගේම තනු යොදනවා. ඒ වගේම පොත්පත් රාශියක් සුදු දුසේතුමා ගැන ප්‍රාර්ථනා දුසේතුමාගේ ජීවිත කතාවන් ඒ වගේම ප්‍රාතිහාර්යයන් අඩංගු සෑම මාසයේ පුරාම සිදුවෙන ඒ නුවාණය ඒ සෑම දවසකටම අදාළ ප්‍රාතිහාර්යයක් සමග ඒ නුවාණය සකස් කරන්නේ මේ ප්‍රංශ ජාතික ගරු චුනබෙල් කොන්ස්ටන්ට් පියතුමා. අපි අද සහෝදරනි මා තියෙන උන්වහන්සේට යාඥා කරන අයට කිසිදාක අගහිරකමක් ඇතිවන්නේ නැහැ. ඒක ඇත්තයි. ඒක මා අහලා තිබුණා කුඩා කාලේ ඉඳන්ම. නමුත් දුසේ මුනිතුමාට කැප කරන ලද දේවස්ථානයේ සේවය කරන්නේ තමයි මා දැනගත්තේ. ඒකේ තිබෙන සත්‍යතාවය. උන්වහන්සේට යාඥා කරන උන්වහන්සේට ගෞරව කරන කිසි කෙනෙක් ඉස්සති නැරෙන්නේ නැහැ. බලන්න ඒ මිසමේ වෙන්නපුව මිසමේ වැටුප් ගන්න සේවකේ 17ක් ඉන්නවා. පැතුම් සහ පැතුම්ගේ නෝරෙන් තමයි විවාහ කරලා වෙන්නපුව නේද? හොඳටම දන්නවා මේ කාරණා බොරුවක් නහඳට පුළුවන්. ධර්ම දූතය වගේ සරුණ සමිතිවල මා මේ සංසේක වශයෙන් සේවය කරන්නේ දෙදෙනා පුදුමාකාර උදව්වක් කළා මට සේවය කළා. ඒ වගේම උන්වහන්සේ මකිරිය මනද අගහිකකමක් ඇතිවන්නේ පිට දෙන්නේ නැහැ. වැටුප් ලබන සේවකයන් 17ක් ඉන්න ලක්ෂ 5ක් විතර ඕන. ඊට පස්සේ කැමේ වීම වාහන නඩත්තු තෙල් ෆුවල් ඒවාට වෙනම වර්තසහන මුදලක් අවශ්‍යයි වෙන්නපුව මීසම නඩත්තු කරන්නට. ඒ වගේම විශේෂ ආදායම් ලැබෙන මාර්ග නැහැ. පොල්ලි ගන්න නැහැ. ඔබට ඊයෝ බලන්න පුළුවන් පොල් ගස් 10ක් විතර තියෙනවා ඒ වාගේ කැමරේ ගන්නට. විශේෂ කඩයක් නැහැ ආදායම් වෙන. බැංකු ගිණුම් නැහැ. මාස්පතා යම් කිසි මුදලක් වෙන. සාමාන්‍ය ජනතාවගෙන් තමයි මිසම යපෙන්නේ. ඒ කියන්නේ සම්මාදන් කාණික පවුල් පොත් පරිත්‍යාග මේ වයින් පමණයි. මේ වයින් අපි උපරිම ප්‍රමාණයක් ගන්නවා. කොවිඩ් කාලේ වසර අවුරුදු 2ක් පල්ලිය වහලා තිබුණා. කිසිම ආදායමක් නැහැ. නමුත් සේවකයන්ට පරිගවන්න. මොකද ඒ අයව ඉස්සරින් අරින්න බෑ. ඒක මනුස්සකම නෙවෙයි. ඒ අයට අපි කියුවා. නමුත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම සෑමදාම මිනිසුන් යනවා ආහාර ගන්න. සෑම සතියකම අපි 3000ක 4000ක වඩුමල්ලක් දෙනවා. ප්‍රතිසා පැතුම්ගේ නෝන සා වෙන්න අපේ අයින් අනන් හදා කරන දන්නවා. කවදාකවත් ස්ටෝර් රූම් එක අඩුවක් වෙන්නේ නැහැ. හැමදේම ඉතිරිලා පැතිරිලා යනවා. ඉතිරියා. ඒ නිසා අවුරුදු 2ක් සීම ආදායමක් නැති නිසමක ක්‍රියාකාරීත්වය උපරිම ලෙස සිදු වුණා. ඒ වගේම අපි අද සෞදනී කාල වේලාවේ ඉක්ම යන නිසා ඔබ දන්නවා ලන්සිගම වැඩි නිවාසිය හෝම්පොඩි එල්ඩර්ස් නිවාසිය කැප කරලා තියෙන්නේ දුසේ මුනිතුමාට හැමදාම 200ක් පමණ ඉන්නවා. අම්මලා තාත්තලා ගියක් දොරක් නැති දරුවෝ බලා ගන්න නැති අය ඉන්නවා. ඒ අය කවදාවත් කිසිම අගහිගතාවයකට මූණ දෙන්නේ නැහැ. සිස්ටර්ලා ගාව කන්‍යා සෝයයන් තම ලස්සනට ඒ වැඩි නිවාසිය පවත්වාගෙන අවසර ගණනාවක්ම පුතුලන් දිස්ත්‍රික්කයේ හොඳම වැඩි නිවාසිය වශයෙන් නම් කරා. වසර ගණනාවක්. ඒක තමයි පුතුලන් දිස්ත්‍රික්කයේ ඊටම ඉහළින්ම තියෙන. ඒකද බොහෝ අයගේ ආහාර පානය ආදිය උපන්දින ඒ වගේම විවාහ උත්සව වෙනත් විශේෂ උත්සව ආදී අවස්ථාවලදී
ඒ වැඩිහිටියන්ට වැඩිහිටියන්මල තාත්තලා දුප්පත් අය නෙමෙයි සමහර වෙලාව වෛද්‍යවරු ඉංජිනේරුවන් තමයි දෙමාපියන් නොසලකා හරිනවා. සිස්ටර්ලා මනකාවගේ පදවිය ඒ අයව රැකබලාගෙන අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 1958 ඉඳලා ඒ පවත්වාගෙන යනවා. පොඩමාපියන් සහෝදරී නිසා සුදෝ ජුසේතුමා ගැන කියන්න ගියොත් අපිට උගා කතා කරන්න පුළුවන්. සුදෝ ජුසේතුමාට සම්බන්ධ ඊවිල්ලකට සුදෝ සුවිශේෂ පාඩයකට අපි සමන් දුන්නේ. සිත් කලබවා ගන්නට එපා. මා ඔබට කලින් යනවා ස්වාමීන් වහන්සේ කියනවා. මේ සමාජයට කලබල වෙනවා. මරණය ගැන අපි හිතන්නට බයයි. නිසා අපිට කියනවා සිත් කලබවා ගන්නට එපා. අපි සුදෝ ජුසේතුමාට යාඥා කරමු. ජුසේතුමාට යාඥා කරමු. ඒ තුළ අපට සහනය සැනසීම සමාදානය අපට අත්දකින්නට පුළුවන් වෙනවා. ඒ වගේම අපට දකින්නවා මේ වගේ දේවල් අපට බොහෝ දේවල් තිබෙනවා කරුණා උන්වහන්සේ ගැන මෙනෙහි කරන්නට නම් මම හිතන්නේ උන්වහන්සේගේ කවුරුයක් වශයෙන් අපි බොහෝ දේ මෙනෙහි කළා. අපි උන්වහන්සේගේ ජීවිතයෙන් අපගේ ජීවිතය පෝෂණය කරගත්තා. ඉතින් අපි තව තවත් සුදෝ ජුසේ මුනිතුමාට ගෞරව කරමු. ඒ වගේම අපගේ සිත් කලබවා ගන්නේ නැතුව අපට දෙන පරිවිලේකයි සෑම මල ගෙදරකදීම දේවස්ථානයේ කරන ඒ මෙහෙයදී ඒ කියවීම කියන ඔබ අහලා ඇති. ඔබගේ සිත් කලබවා ගන්නට එපා. කරදර නොවන්න. මාගේ නිවාසයේ බොහෝ වාසස්ථාන ඇත. යේසුස් ස්වාමීන් වහන්සේ කියනවා ඔබට සූදානම් කරන්නට ඔබව රැගෙන යන්න ප්‍රමාණවත් වෙන්නේ. ඒ නිසා අපි මේ ලෝකයේ අපි ජීවත් වන්නේ ඒ ස්වර්ගීය නිවහන බලාපොරොත්තු වෙයි. ඉතින් අපි සුදෝ ජුසේතුමාට අපි යාඥා කරන සුබ මරණයේ නාම සම්පූර්ණයන. ඒ වගේම අපගේ මේ ජීවිත කාලය තුළ අප කරන රැකියාවල ආරක්ෂා කර දෙන්න. දිනෙන් දින වර්ධනය වන ආශිර්වාද මැදිහත් වන්නට කියලා අපි ඉල්ලා යනවා. පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රින්තු සම්පූර්ණ නාමයෙන් අප දැනගන්න අපගේ විශ්වාසය ප්‍රතිදිය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. विश्वास करमी एकम संविधान से करे मम विश्वास करमी बुधा से सैम कांडों के लिए ज्ञान मानसे के जंतु से कर समवाद के युद्ध उन्नासे
අපගේ පිටුර සංවිධානයේ අප කරන යාඥා අසවදාල වෙනවා. संविधानिनी අප කරන යාඥා අසවදාල මෙනව. අප හේරානන් වල සුද්ධෝත්තම පියතුමා ඇතුළු සියලුම පූජක පැවිදි පිරිස දුසේතුමා මෙන් නිහතමානීව කැපවීමෙන් දේව සේවයේදීමට අවශ්‍ය ශක්තිය ලැබෙන පිණිස संविधानिनी අප කරන යාඥා අසවදාල මෙනව. තම ශ්‍රමයෙන් දේශය පෝෂණය කරන සියලුම වැඩ කරන ජනතාවට සාධාරණ වේතනයක්, රැකියා සුරක්ෂිතතාවයක්, මානුෂීය ගෞරවයක් හිමි වන සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමට අප පාලකයින් යොමු කරන පිණිස संविधानिनी අප කරන යාඥා අසවදාල මෙනව. ජීවිතයේ බලාපොරොත්තු සුන්වී මරණයේ බියෙන් හා රෝගාබාධ වලින් පෙළෙන සැමටද රැකියා විරහිතව පීඩා විඳින්නටද උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ සැනසීම හා සුවය ලැබෙන පිණිස संविधानिनी අප කරන යාඥා අසවදාල මෙනව. මෙම දිව්‍ය පූජා යාගයට සහභාගී වන අප සැමගේ ක්‍රියා සහ වචන ක්‍රිස්තුස් වහන්සේ වෙත යන මාර්ගයක් කර ගැනීමටත් අපගේ ශ්‍රමය තුළින් දුසේතුමාවෙන් දෙවියන් වහන්සේ මහිමයට පත් කිරීමටත් අවශ්‍ය වරම් ලැබෙන පිණිස संविधानिनी අප කරන යාඥා අසවදාල මෙනව. අප ශාන්ත ජෝසප් විදුහලේ 130 වන සංවත්සරයේ සමරන මෙම වසරේ අප පාසලේ සියලු සිසුන්ටත් ගුරු බෞතුන්ටත් පියතුමන්ලාටත් ලෝකුරා සිටින ආදී සිසුන්ටත් නිවැරදි මඟ පෙන්වීම සහ සියලු කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය වරම් ශුද්ධ දුසේ මුතුමන්ගේ මැදිහත් කමින් ලැබෙන පිණිස संविधानिनी අප කරන යාඥා අසවදාල මෙනව. ඔයගේ පොත්වල කිරීමෙන් අපි යාඥා කරමු. තවනවලේ විවාහවලට මොන දෙන සාමාන්‍ය වෙන අපෝසපෙට දේවාලේ මොන දෙන දරුවන් සුද්ධාන්ත දේවාලේ සුද්ධාන්ත සාක්‍ය ආයත යාඥා කරමු විවාහයේ හොඳින් සුද්ධ පිළිතුරුලා ඒ බලාපොරොත්තු ප්‍රතිඵල ලබා ගැනීමට වරම් දෙන්නේ. මේකේ අපේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාමල ලැබේවා. ආමේන්. පරිලෝකීය Thank you.
සහෝදර වගේම මාගේ සහෝදරගේ නාමයේ පිළිබඳ දෙවියන් වහන්සේට ප්‍රසාද වන පිළිපැයි ආඥා කරන්න.
Sudah sekali itu penakkan ini dilakukan. भगवान श्री कृष्ण का बागे रे विश्वास है तो नेशनल को सियाला से छी करे भगवान श्री श्री माता माले ने आलो के बेटे पीली का तो ने अपन सियाला ने के देव का बागे भाग्य देवा माता माले ने कने मरियो सुना और मेरे और के जवान पर देव भाग्यवान दुसे मरियो भाग्यवान तपोत और ने सुदो दुसे वास मरियो सेव कागनी को बात से प्रशंसा में गिरने से सुदमान जाते समय सदा जीवित सहभागी लिंग पसंदेना सुसंकर में भर ओम नाम समगवान जी प्रशंसा की लिंग भगवान जी महिमा वाला जी भगवान जी पुत्रो यीशु क्रिस्त कान से महिमा प्रसन्न वाला उन्वान से मगिंद्र नाम से समगल उन्वान से करे जशील बलदी देवी प्यार में सुधा ज्ञान समगर एक वचन नाम भगवान से सगल गौरव आत्माएं में सदा अपेक्षा में जुटवा भी समय देना में जीवात्मान ने मुंह सामी और समगता वायन माने सामी और देवी सो की अच्छा के नाम दावदा जैसे कि स्वामी दानी भगवान के आगे पाप यान का भगवान से के सभा के विश्वास के पाना सलका भगवान से के में कहते पर के में सभा बटे दयान वितर सामी समझे दानी कर में भगवान से सदहाट में बड़े सीखने से कर बड़े काम करने से कर स्वामी भगवान से ये स्वामी और बच्चे देना समग्र निरंतर एक पावती हुआ और बेगने का स्वामी भगवान से अभ्यर्थ देना स्वामी प्रार्थना करो तो वैसे स्वामी शरीर के साथ में आवश्यक औषध कर देगा मैंने देवाद बालकन मैंने लोहे पावरिना स्वामी मान के ඔබගේ සිත් නොකළ වේවායි වදාළ තැනට උන්වහන්සේගේ භෝජනයට කැඳවීම දුර්වල දුබල අපසිරණ වාසනාවන්ත වේවා. සමිදායනි श्री शरीर साधु दुनिया के महिला संगजना सदा जीवन पंद्रह से
අපි යාඥා කරමු. देवी स्वामी देवी अमर के पोषवापी भगवान के स्तुति बदमी करने आदि मर्द समान बने मैंने सुनो जैसे मुझे के आदर ज्ञान व भगवान के दया प्रेम या बहादुर वाले नितर गणि में सदा सामे फल निरंतर मुक्ति विधि में डाल मगर सल सामने मैं देवी अमर स्वामी बने जैसे कृष्ण सुदेश सामान देवा सभी जन्मी සෑම සිකුරාදා දිනකම උදෑසන 8යි සිංහල බසින් දිව්‍ය පූජාව මෙම දේවස්ථානයේදී පැවැත්වේ. ඇඩෝනහි ප්‍රශංසා සංඝයේ විසින් මෙහෙවන ප්‍රශංසාමය උදෑසන 10ට කාමරාංග 10:10 දී පැවැත්වේ. අද දින සිට මැයි 29 වෙනිදා දක්වා ජපමාලය උච්චාරණය කිරීම සෑම දිනකම සවස 6:30ට ලූර්දු ගාව අසලදී පැවැත්වේ. එළඹෙන සඳුදා එනම් මැයි 4 වෙනිදා ජපමාලය උච්චාරණය කිරීම කිඩ්ස් ඉන් ප්‍රයිස් ළමා හමුව මගින් පැවැත්වේ. ඒ සඳහා හැකි සියලුම දරුදරියන්ට සහභාගී වන ලෙස දන්වා සිටී. සන්ත අන්තෝනි නුවානේ සහ දිව්‍ය පූජාව 12 වෙනි අඟහරුවාදා රාත්‍රී 8ට සැක්‍රමන්ට් චැපල්හිදී පවත්වන අතර නුවානේ හා දිව්‍ය පූජා සංවිධානය ප්‍රසාද ස්නාපනය ලැබූ වැඩිහිටියන් විසින් සිදු කරනු ලැබේ. ගරු ඇන්තනි රංජිත් පිතුමන් අප සංඝය උදෙසා සේවය කිරීමට පැමිණි මාසයක් නිමවී ලබන අඟහරුවාදා දින ලංකාව බලා පිටත් වන අතර උන්වහන්සේ මුණ ගැසීමට උන්වහන්සේට ස්තුති කිරීමට ඔබට තව දින 3ක කාලයක් ඉදිරියට තිබේ. උන්වහන්සේ ලබන අඟහරුවාදා දක්වා මෙහි රැඳී සිටින අතර ලබන අඟහරුවාදා ශ්‍රී ලංකාව බලා පිටත් වන බව දන්වා සිටිනවා. අද දින මෙම දිව්‍ය පූජාව සංවිධානය කර කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදිජ සංගමයට ස්තුති කර සිටින අතර මේ දිව්‍ය පූජාවෙන් අනතුරුව අරාබියා හෝල් එකේදී සුළු සංග්‍රහයක් ලෑස්ති කර සිටිනවා. ඒකට ඔබට ආරාධනා කර සිටිනවා.
මා ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කුමුදු පොන්සේකා මැතිතුමාට අපගේ පියතුමාට සමුදීමට වචන ස්වල්පයක් කතා කිරීමට. Good morning to all of you. Reverend Father and Anthony Fernando, who have been very close to us for last month. Father Shanta have not missed the responsibility by getting me down here to do the service of honor which we have taken upon. I remember one leader saying, I'm not your president, but I'm your servant. And I say, you deserve to say that than anybody else, because in a disturbing time in Qatar, when all these workers who represent the symbolic way of life of St. Anthony, when they were in a distressed situation in Qatar, you take the risk and came to Qatar to serve for us. And you are the obedient servant of God. Same time, you are a leader who is showing the path of St. Joseph's. And I was blessed to start my career in a convent St. Joseph's in Uvegada, where my cake was made and the icing was made in St. Joseph's mother. And today, with the community of Josephians, I want to tell something from after listening to your speech. The St. Joseph's endeavor, which was contributed not only to the Holy Family, it is for all of us. And Josephians should know we are not the only Josephians. Every single worker is a Josephian. Every single lady who has sacrificed to work is a Josephian. That is why I took the convent also as an example. There are so many housemaids, workers here, they are all Josephians. They follow the path of St. Joseph. So give a round of applause for all the Josephians, because Father gave the tribute to all of you, saying to go behind St. Joseph. During this short period, 1 month, had been like a cloud for you. It is a cloud for us which lasts for more than 40 years for me. Some of you may have passed 10, 14 years. But we are a cloud, we are on temporary mission. But Father, your education is coming from Chila. We saw your way of life and how you impart the knowledge in your sermons and in your mentoring with people. And that knowledge is immense. This is what we are blessed in our church. At the same time, you have been very positive and you touch home for the aged from the nuns. We will remember that. We will keep it remember. I know what you mentioned. So when we go to Sri Lanka, we must go and visit the Father, what is he doing. And you know the nuns have selected their saint as St. Joseph, because the service that St. Joseph did for God, being the father of Jesus, has been honored by all the nuns. At the same time, in your way of life, you imparted our knowledge, and in a short period of time you are leaving, and Father Shanta will be shortly coming in end of this week, but you did it with humble mindset. And all the work that you have done, we as a community of Qatar, as Catholics, we tribute you with a round of applause now. Give everybody a round of applause for him. And I would like one of the best leaders that I have seen here in the church to come and give the momentum to prayer. Keep the envelope with me, but okay, Father, this is a small gift. It is with humbleness that we have prepared. I hope you will carry a message from us to Sri Lanka. Thank you very much.
මගේ මේ සිකුරාදා දින 4 වෙනි දවසේ මට මේ දවස් 3-4 ඉන්දියාවේ ආවේ මාසේ මා මිත්‍ර මගේ අපි දන්නා ගරු වෙනසක් වේදනාවගේ පාඩිය වේදනා මගේ හොඳම යාළුවෙක් කුඩා සෙමිනේ දෙකක් තුගන්නා වේදනා දෙකක් ඉවරගෙන ඒකටම පුඩල් පරිය ලබන ඒකටම සේවය කරන අවුරුදු 30කට වඩා ලියුණාසේ මට මේ අවස්ථාව ලබා දුන්නා මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ මෙවැනි රටකරණේ වගේ අවස්ථාවක් අත්දැකීමක් මට ලබා දුන්නේ මොනදී අවස්ථාව මට ලබා දුන්න ගැන ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මා දුන්නේ වචනය මට නැවත ඉවත් කරන්න බැහැ මොනතරම් බාධක මොනතරම් යුද්ධ මොනතරම් අමාරුකම් ප්‍රශ්න තිබුණත් ඒ වචනයේ වචනය ඒ නිසා යුද්ධයේ මොනවා තිබුණත් මා ඒවා තිබුණා මා එන්නට මොනවද තමයි උන්වහන්සේට ඒ නිවාඩුවට යන්න පුළුවන් මා බයලා බැහැගෙන තිබුණා මේ සියලුම දේවල් ඇතිවෙනවා ඒ නිසා මා කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම කරදරයක් නැතුව මා ඒ සේවාව මාසයක් බාරගත්තා ඉතින් සතුටින් මා කලින් එදී යම් මෙසේ කලබලතාවයකට සුදුසු තිබුණාගේ කලබලතාවයෙන් ආවත් මා ජීවත් වෙන්නේ තවසින් තවසේදී මා ඉතාම සන්තෝෂයෙන් ඔබ හැමදෙනාගේම ගෞරවය ඔබ හැමදෙනාගේම උදව් උපකාර දායකත්වය ලැබුණා ඒ තුළ මට මේ කාලය තුළ සතුටින් ජීවත් වෙමි ඒ මාගේ වගකීම් හරියට තුළ ගැනීමට මට බලය ලැබුණා දායකත්වය නිසා ඔබ හැමදෙනාටම මාගේ ස්තුතිය ප්‍රශංසාව පුද කර සිටිනවා ඒ වගේම මා සමග ගරු පේත්මාලා මේ මාසයක් පමණ මාව පිළිගෙන ඒ අවශ්‍ය දේවල් මට සපයමින් මට දායකත්වය දුන්නා උදව් කළා ඒ ගරු පේත්මාලාට මම මොහොතේ සිහිපත් කරනවා මේ සම්සේවක වෙන තමයි ස්ථානයේ බාර කටයුතු කරන ගරු පෝල් පේත්මාලාට ඒ වගේම සෙසු පේත්මාලාට සිහිපත් කරනවා සැමට ස්තුතිය කරනවා ඉන්සාරේ කාලේ ගන්නට බෑ කාලය ඉරිගෙන යනවා ඒ නිසා අපි අවසන් කරමු ස්වාමීන් වහන්සේ සමග වදසේක්වා සියපරිදි මහෝත්සවය නන්වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද වසිර දෙනාම ආශිර්වාද කර ඔබ සැම ආරක්ෂා කර සම්මදිනාව ස්වාමීන් සමග ජීවත් වන්නට සලසනසේක්වා Jana Swami na Swami Jivat Wanda Abi dan sudo bisai tumare permare abi aswadi Dalbari
සුදු සිත මාගේ පිට ආශිර්වාද ලැබෙන සුබ මංගල්‍යයක් වේවා ඔබ සැමට.